මොකක්ද අපිට ඉස්සෙල්ලා කිව්වේ? කේවල ක්‍රමය, කොට්ටාස ක්‍රමයයි අනුපාත ක්‍රමය සම්බන්ධ කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා කෙටුම්පතක් ගෙනාවා. දැන් බය වෙලා කියනවා ඡන්දේ තියන්නේ නැලු නගරවලට. එහෙනම් අපි ගම් වලින් ඒගොල්ලෝ සුද්ධ කළා දාමු. සජ්ජාතික පක්ෂයට අද තරංගයක් තියෙන්නේ රාජ්‍යවල ලබා ගැනීමේ වැඩ පිළිවෙල සඳහා නෙමෙයි. ඔවුන්ට උන්ගේ කාලේ වැය කරන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේ පක්ෂයේ තියෙන අර්බුදය විසඳා ගැනීම සඳහා. මම ආණ්ඩුවට එක දෙයක් කියන්න කැමතියි. මැතිවරණ යන අතරතුර අභ්‍යන්තර වාද විවාද නැහැ. කෑල්ලෙන් කෑල්ල මැතිවරණ තියන්නේ නැතුව සියලුම පළාත් පාලන ආයතන එකවර විසරවන්න දිනවීමේ අභියෝගය අපි බාර ගන්න ලැස්ති. බලන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කොහෙද ඉන්නේ කියලා. බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහෙද ඉන්නේ කියලා. බලන්න ජේ.වී.පී. කට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. බලයක් එන පේන දෙයක් මහාන ගන්න. දැන් 40ක් යන්න එහාට නෑ දෙතුන් දෙනෙක් නෙමෙයි මන්න හිතන්නේ ඔළුව දෙන එක්කෙනෙක්වත් ඇයි කියලා. මේක සම්පූර්ණ අමූලික බොරුවක්. ඒවා හිට බගමැතිතුමා කියලා තිබ්බා කාර්යාලයක් හම්බ වෙලා නැහැ කියලා. ඒක ඇත්ත. අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැහැ කියන්න බෑ. ඒවා අපි හදාගන්න. මා ගැන මගේ දේශපාලනය ගැන දන්නේ එක්කෙක්වත් ඔය කතාව කියන්නේ. රාවයක් කියා ඔබතුමා මේ කියන කතාව මම කට වහන්නේ එක්කෙක් කියන ඔප්පු කරන්නේ කියන්නේ. මම කායකවත් දුරකථන සාකච්ඡාවක් කරන්නේ කෙල්ලෙක් එක්ක සාකච්ඡා කරන්නේ. දැන් මම DS පැවිදිවරේ ඊගාවට අපි පොතේ දාන්නේ. ඒ අය නොදන්න වුණාට සුබදායක විශ්‍රාම දිවියකට ආශිර්වාදයි අවසානයේ දේශපාලන වශයෙන් ගෙදර නතර කරයි. ඒ කඩදු පත්ත කොයි ගැන පක්ෂදේවි එයා පොඩි වචනයක් දෙනා කර කාර්යාලේ නැහැ කියලා ඒක පත්‍රේ පිටුවක් යාගේ පොඩ වලදා ඒක දැන් මතරු හිතවතාව. අනේක කිව්වේ අපි දාන්නේ නූල. අද මේ අම්මර ගන්න කොම්මයක් හදන්න. අපි බිල්ඩර් නෝදා අද අදලා ගන්නකොට දැනෙන්නේ යකොත් මොකයි නූලට විශ්ිනේ. නූල වලට වාතයලා කියලා. Sri Lanka Insurance. බලාගන්නත් කට්ටිය ඉන්නවා. අඳුරුවන්ගේ නරක්ෂා වෙලා හිතාගන්න නින්ජා මధుර දඟල. හදවතට ආදරයෙන් ලංවන්නට සඳනු තව සුළු මොහොත